අද අපි පැන්කේක් එකක් හදමු. පැන්කේක් හදමු. ඉතින් ටී ටයිම් එකට ගොඩක් රස දෙයක් තමයි මේක. ඉතින් අද මම මේකට ගත්තේ පාන් පිටි අර අපි මේෂන් කප් එක තියෙන මේ රයිස් කප් එක ඒකෙන් දෙකක් තමයි ගත්තේ. ඒකෙන් දෙකක් මේෂර් කරගෙන අරගෙන ඒකට මම කහ ටිකක් දානවා. මොකද තමයි ඒක ලස්සනයි ඒක. කහ ටිකක් පොඩ්ඩක් එකතු කරන්න. එච්චර වැඩි දාන්න එපා. ඒකට ඊට පස්සේ ලුණු ටිකක් දානවා රස වෙන්න. ලුණු චූටක් දාන්න. හරිද? චුට්ටක් දාන්න වැඩි දාන්නත් එපා ඒක. ඊට පස්සේ මම කරපු වැඩේ මේක චුට්ටක් විතර කවලම් කරා. කවලම් කරලා මේ වගේ පොල් කටු හැන්ද තමයි මම ගත්තේ. මොකද මේක මේ චූටි හැන්දක් මේක ලොකුට පෙන්නන පොඩි පුංචි චූටි පොල් කටු හැන්දක්. ඉතින් මට මේ ගත්තේ මේ ගොඩක් වෙලාවට මට මේක කිව හොයන්න දැන් කියන්නේ හදිස්සිය මම මේක හදන්න ගත්තේ ඒ නිසා ළඟ තිබ්බ දේවල් වලින් තමයි මම හදන්න ගත්තේ. ඊට පස්සේ මම මේකට දැම්මා බිත්තරයක්. මේ බිත්තරයක් කඩලා දාලා ඒක පොඩ්ඩක් හොඳට ගහන කියන්නේ චුට්ටක් ඒක හොඳට මේ පොඩ්ඩක් ගහන්න මේ හැන්දක් යූස් කරලා මේ විදිහට කවලම් වෙන්න ඕනේ ඒක. ඊට පස්සේ මේ විදිහට හොඳට කවලම් වුණාට පස්සේ ඒකල හොඳට පිටිත් එක්ක පොඩ්ඩක් හොඳට කවලම් කරන්න. කවලම් කරලා මේක දාන්නේ මේ එක දමම ගොඩක් කැඩෙන්නෙත් නැහැ. ටිකක් රසත් හොඳයි. ඒ නිසා තමයි දාන්නේ. ඊට පස්සේ මේකට දාන්න ඕනේ අපි පොල් මේ උකු කිරි එක. කියන්නේ පොල් උකු කිරි එක දාන්න. මගේ දැන් මම ඉන්නේ මේ ලංකාවේ නෙවෙයි. ඒ නිසා මම ටින් එකේ තියෙන මේ මිල්ක් එක තමයි ගත්තේ. ඒ නිසා පොඩ්ඩක් අර කැට වගේ ගතියක් තියෙනවා. ඒක පොඩ්ඩක් වතුර දාලා හොඳට කවලම් කරලා දිය කරලා තමයි ගන්න ඕනේ. ඉතින් මේ විදිහට තමයි ඊට පස්සේ ඔන්න කිරි ටික දාගත්තා. පොඩ්ඩක් අර කැට වගේ තියෙනවා. ඒනට කමක් නැහැ. මොකද මම මික්ස් කරද්දී ඔක්කොම හොඳට දිය වෙලා යනවා. ඊට පස්සේ හොඳට මික්ස් කරන්න මදි නම් තව පොඩ්ඩක් දාගන්න. පොඩ්ඩක් අර ආත්ම දිය ගතියක් නැතුව ගොඩක් ගොරෝසු නැතුව සාමාන්‍ය දිය තත්ත්වයකට වෙනකම්ම මේ වතු ටික මේ පොල් කිරි ටික දාගන්න. මේ ගොරෝසු වැඩි. මේක තව ටිකක් දාන්න ඕනේ. වෙන ප්‍රේමයට වඩා තව ටිකක් දාන්න ඕනේ. පොඩ්ඩක් අර හැන්දෙන් උස්සපුවාම ටිකක් හොඳට වැටෙන තරමට මේ පොල් කිරි එකතු කරගන්න. ඊට පස්සේ මම මේකට තව පොල් කිරි ටිකක් එකතු කරා. මොකද මෙහෙම දාන්න බෑනේ. පේනවනේ ඒක. ඊට පස්සේ පොල් කිරි ටිකක් මේ විදිහට එකතු කරලා හොඳට තව ටිකක් කවලම් කරන්න. මේක හොඳට කවලම් කරන්න. මේක කැට ගතිය නැති වෙනකම් හොඳට කවලම් කරන්න ඕනේ. ඒක පොඩ්ඩක් ටිකක් වෙලා යනවා මේ වැඩේට මේ කවලම් කරන හොඳට අර දියර ගතියට හදාගන්න එකට මහා ගොඩාක් ලොකු වෙලාවක් යන්නේ නැහැ. ඊට පස්සේ ඔන්න මේ මම හදන්න යන්නේ පොල් පැණි එක. මේ මගේ ඩෙසිකේටඩ් පොල් මම ඔච්චර වතුර පොඩ්ඩක් දාලා පොඩක් හොඳට කවලම් කරලා ඊට පස්සේ මම කරන වැඩේ මේක දානවා මේ මයික්‍රෝවේව් එකට. මයික්‍රෝවේව් එකට දාලා තප්පර 30ක් විතර තිබ්බහම හොඳට මැති. ඔකේ තප්පර 30ක් විතර තිබ්බට පස්සේ මම ඔයාලට පෙන්නන්නම් ආපහු ඒක හොඳට සොෆ්ට් වෙලා එනවා. වතුර පොඩ්ඩක් දාලා තිබ්බම ඊට පස්සේ මෙන්න මේ විදිහට මම පොඩි බාජනයක් ලිපේ තියලා ඒකට පැන් ටිකක් දාලා රත් වෙන්න තිබ්බා. ඔන්න මේ තමයි මයික්‍රෝවේව් එකකින් ගත්තට පස්සේ තිබ්බේ පොල් හොඳට සොෆ්ට් වෙලා. ඊට පස්සේ මම අර පැණි එක දැන් උතුරනවා. උතුරද්දි මේ පොඩි කුරුදු පොතු කෑලි කීපයක් ඒකට දාන්න තුන සුවඳයි. හරිද? ඊට පස්සේ මේ පොල් ටික දාලා හොඳට කවලම් කරලා පොඩ්ඩක් වෙලා ඒක මේ කුක් වෙන්න දෙන්න. ඒක තමයි රසයි පොල් පැණි එක. දාපු ගමන්ම ගන්න එපා. ඔහොම කරලා මේ අර ගින්දර ගොඩාක් අඩු කරලා පොඩ්ඩක් කුක් වෙන්න දෙන්න ඒක. එතකොට හොඳට මැල වෙලා එනවා ඒක. පොඩ්ඩක් වෙලා මම තියනවාක. තියලා ඊට පස්සේ ඔන්න දැන් ඉතින් මම මේ පෑන් එක මගේ ඒකේට හොඳට තෙල් ටිකක් ගන්න ඕනේ. මේක දාන්න කලින් තෙල් ටිකක් ගාලා ඊට පස්සේ ඔය මගේ අර මේ මික්ස් එකෙන් මේ මම දැම්මා මේ විදිහට දාලා පොඩ්ඩක් කොම
රවුන්ඩ් කරන්න. එතකොට මේ හොඳට පැතලියට එනවා. පොඩි පොඩි අර කැට වගේ තියෙනවා. මට මේ හදිස්සියට හදන නිසා මට හොඳටම කැට යනකම් මේ කරන්න බැහැ නේද? ඔයාලට පුළුවන් නම් කැට ඔක්කොම නැති වෙනකම් හොඳට කවලා කරගන්න. ඒක තිබ්බා කියලා ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේක තියෙන හොඳට ඇවිල්ලා. ඊට පස්සේ මේ විදිහට හදලා ඊට පස්සේ ඔන්න ඔක ප්ලේට් එකකට දාගෙන ඊට පස්සේ මම දැන් අර හදාගත්ත පෝල් පැන් ටික දානවා. කොනකට දාගන්න. එතකොට රෝල් කරගන්න එක කියන්නේ ලේසි නිසා මෙන්න කොනකට දාලා ඊට පස්සේ හිමීට විදිහට ඇති වෙන දාගන්න එකට ඊට පස්සේ මේ විදිහට හිමීට මේ රෝල් කරන්න ඕනේ පැන්කේක් එක. පළවෙනි පැන්කේක් වුණ හැදුවා. ඊට පස්සේ මේ විදිහට තමයි තව කීපයක්ම හදාගත්තා. මේ විදිහට හදාගන්න. ඊට පස්සේ අර චුට්ටක් කැට වගේ තියෙන එක පොඩ්ඩක් පොඩි කරන්න පුළුවන් ඔතනදිම. මේ ඉතින් ඔයාලට වෙලාව තියෙනවා නම් හොඳට ඒ කැට නැති වෙන හොඳටම කවලම් කරලා ගන්න එක. ඊට පස්සේ මෙන්න දෙවෙනි එක ඔය විදිහට තමයි මේ ටික හදාගත්තේ. ඊට පස්සේ ඒකත් ඉතින් මේ විදිහට මම අපිට පෙන්නන දෙවෙනි එකත්. ඉතින් මේක හරිම රසයි ටී එකත් එක්ක කන්න. ඔන්න මේ නම් මගේ පුතා තමයි තේ ටික හදන්නේ. ඉතින් එයා ඔන්න මායි මම පුතා දෙන්න තමයි දැනට ඉන්නේ. මොකද හස්බන්ඩ් වැඩට ගිහින් නිසා. අපිට දැන් ස්කූල් නිවාඩුනේ ඒ නිසා අපිට දෙන්න ගෙදර. ඉතින් මේ තුන්දෙනාට තේ ටික හදනවා. පුතාට ඕන කිව්වා ඒක වීඩියෝ කරලා දාන්න. ඒ නිසා ඉතින් මම කිව්වා හා ඕකේ කියලා. ඊපස්සේ මේ තේ ටික හදලා තේ ටිකක් ටී බෑග්ස් දාලා වතුර දාලා පොඩ්ඩක් වෙලා තියලා ඊට පස්සේ ටී බෑග්ස් ටික අයින් කරනවා. මේ ඉංග්‍රීසි විදිහට හදන ටී එක අපේ ලංකාව විදිහට නෙවෙයි මේ හදන්නේ. මේ හරි ඉක්මනට ෂණිකව හදා ගන්න පුළුවන් ටී එකක් ඉතින්. ඊපස්සේ ඔය ටික අයින් කරලා ඒකට ෆ්‍රෙෂ් මිල්ක් දාන්න. නොයිදර් ෆ්‍රෙෂ් මිල්ක් ටික දාගන්න. ගොඩාක් දාන්න. ඒතර කිරි කහට රහමදි වෙන නිසා සාමාන්‍ය ටිකක් දාගත්තට පස්සේ මේකත් හොඳයි. ඉතින් මේක රහයි ටී එක මට හදා ගන්න පුළුවන් රසයි ඉතින්. අපි දැන් ඒක පුරුදු වෙලා තියෙන එකට. ඒ නිසා ඉතින් අපිට එහෙම ලොකු වෙනසක් දැනෙන්නේ නැහැ. ඉතින් මේ තියෙන්නේ මම හදාවට පස්සේ මගේ පෑන්කේක් ටික. ඔන්න මගේ තේ ටිකක් තියෙනවා. කැටේ පෑන්කේක් එකටම තියලා තියෙන්නේ. ඉතින් මම කියන්නේ දැන් මේ මම අර හුණු දෙකක් නිකත් ඒකෙන් මට පුළුවන් මෙන්න මේ සයිස් එකේම 9ක් විතර හදාගන්න. 9ක් 10ක් විතර හදන්න පුළුවන්. ඉතින් ඒක දැන් ඔයාලට මම කියන්නේ අවශ්‍ය විදිහට අවශ්‍ය අයට තමයි මම කිව්වේ. ඉතින් දැන් thank you so much ඔයාලා මේක බැලුවට ඔයාලත් try කරලා බලන්න.